ඔයත් ඉතුරු කරන්න ආසයිද? කොච්චර වුණත් ඉතුරු කරගන්න අමාරුයිද? ඒ වගේම ඔයත් ආසයිද ඉන්වෙස්ට් කරන්න? ඉන්වෙස්ට් කරන විදිහක් ගැන තේරෙන්නේ නැද්ද? මම අද ඔයාලට කියලා දෙන්නම් 8ක් හැබිට්ස් 8ක් ඔයාලව දුප්පත් විදියට තියෙන. ඒකෙන් පළවෙනි එක තමයි earn කරනවට වඩා ප්‍රමාණයක් spend කරන එක. Spending more than you earn. මෙතෙන්දී ඔයා කොච්චර ප්‍රමාණයක්ද earn කරන්නේ? ඔයාගේ salary එක කොයි වගේද? ඔයාට වෙන income තියෙනවා නම් ඒ දේවල් වලට අනුව ඔයාලා කොච්චරද spend කරන්න ඕනේ කියන එක තීරණයකට එන්න. ඉතින් මේක තමයි පළවෙනිම කාරණාව ඔයාව දුප්පත් කරලා තියෙන. දෙවෙනි එක තමයි impulse buying කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයාට අවශ්‍ය සහ අනවශ්‍ය දේවල් ඔයාලා ගොඩ ගහ ගන්නවා නම් ඒක ප්‍රයෝජනයක් තිබුණත් හෝ නැතා හෝ ඔයාලා ගන්නවා නම් ඒක අනවශ්‍ය වියදමක්. එතන ඔයාගේ සල්ලි අනිවාර්යයෙන්ම හිර වෙනවා. ඒක තමයි not saving or investing කියලා කියන්නේ ඔයාලා save කරන්නේ නැත්තම්. ඔයාලා earn කරන ප්‍රමාණයටම spend කරලා හැබැයි ඔයාලා save කරන්නේ නැත්තම්. එහෙම නැත්නම් ඔයා save කරනවා නම් invest කරන විදිහක් ගැන හොයලා බලන්නේ නැත්තම් මේක අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේක ඉන්වෙස්ට් කරන විදිය ගැන ඔයාලා බලන්න එක එක්කෙනාට ගැලපෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. සහ ඔයාලා තීරණය කරන විදිය එදාට සමහර වෙලාවට ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් කාලයත් එක්ක. ඉතින් මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම හිතේ තියාගන්න. ඒ වගේම තමයි hidden expenses කියලා දේවල් තියෙනවා. ඉතින් සමහර දේවල් තියෙනවා අපි හිතන්න බලන්නේ නැහැ. හැබැයි ඒ දේවල් අනිවාර්යයෙන්ම අපි මේ month එකේ දන්නේම නැතුව වෙනවා. ඉතින් ඔයාලගේ බිල්ස් අරගෙන බලන්න. ලීක් තියෙනවා නම් එන්න ඒ දේවල් රිපෙයාර් කරගන්න. මෙන්න මේ වගේ අපි දන්නේම නැතුව චූටි ගණන් වෙන්න පුළුවන්. හැබැයි අන්තිමට ලොකු ගණන් වෙලා ඔයාලගෙන් ගොඩක් ස්පෙන්ඩ් වෙනවා වෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි avoiding මේක learn කරන එක avoid කරනවා නම් අනිවාර්යයෙන්ම මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයාලා සල්ලි ස්පෙන්ඩ් කරන්න ඕනේ කොයි විදියටද? ඒ දේවල් ගැන දැනුවත් වෙන්න. එදාට ඔයාලට ඒ අවශ්‍ය කාලයට අවශ්‍ය විදියට ඔයාලා කොහොමද ඒ දේවල් කරන්න ඕනේ කියන එක දැනුවත් වෙලා ඉන්න එක තමයි මේ ස්ටෙප් එකෙන් හැබිට් එකෙන් වැරද්ද තමයි අපි කරන්නේ. අපි බ්ලේම් කර ඉන්නවා මොකක් හරි දෙයකට. කෙනෙකුට වෙන්න පුළුවන්, වගේ බොස්ට වෙන්න පුළුවන්, ඉකොනොමි එකට වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලට බ්ලේම් කර ඔයාලගේ යටතට ඔයාලගේ එක්ස්පෙන්සස් ගන්න නැතුව ඔයාලා ස්පෙන්ඩ් කරන්න ඕනේ කොහොමද කියලා හිතන්නේ නැතුව ඒ දේවල් කාට හරි කාගේ හරි පැත්තට දාලා ඉන්න එක තමයි ඊළඟ කාරණා. ඊළඟ එක තමයි opportunities මොනවද කියලා හොයන්න බලන්නේ නැති එක. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාගේ ජොබ් එකකින් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ලැබෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් අලුත් ස්කිල් එකක් ප්‍රගුණ කරන්න. ඒ වගේම තමයි තවත් ඉන්කම් මාර්ග හොයාගන්න. සයිඩ් ඉන්කම් එතකොට ඔයාට part time jobs කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් තමන්ගේම දෙයක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් නම් මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාලට පුළුවන් ඔයාලගේ සල්ලි ප්‍රමාණය වැඩි කරගන්න. ඊළඟට අපි කරන ලොකුම වැරද්දක් තමයි show off කරන්න. ඒ කියන්නේ ඔයාලට සල්ලි තියනවා කියලා පෙන්වන්න. ඉතින් මේක සමහරවිට ට්‍රෙන්ඩ් එකක් වගේ කරනවා. එහෙම නැත්නම් තව කෙනෙක් කරාට වඩා හොඳ වාහනයක් ගන්න බලනවා, වෙඩින් එකක් ගන්නවා, ෆන්ක්ෂන් එකක් ගන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ දේවල් වලට රැල්ලට අහු වෙන කට්ටියට, මේ ට්‍රෙන්ඩ් එකට අහු වෙන කට්ටියට කවදාවත් ඉතුරු කරන්න අමාරුයි. ඉතින් මෙතනදී හිතන්න ඕනේ තමන්ට පුළුවන් කොච්චරක්ද. ඒ වගේම තමයි තමන් යනවාද මේ දේවල් පස්සේ, මේ ට්‍රෙන්ඩ්ස් පස්සේ යනවාද ඔයාලා තෝරගන්න ඇඳුමක් උනත් වෙන්න පුළුවන්. මතක තියාගන්න ඔයාලට තියෙන එක්ස්පෙන්සස් මොනවාද කියලා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ෂෝ ඔෆ් කියන එක ලක්ෂරියස් ලයිෆ් එකක් ගෙවනවා කියලා පෙන්වන්න හදන එක අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුම කාරණා. ඊළඟ එක තමයි කල් දාන එක. ඔයාගේ බජට් එක හදන එක. ඔයාලගේ තව මාර්ග හොයාගන්න අවශ්‍ය මාර්ග තියෙනවා නම් ඒ දේවල් ගැන ඉගෙන ගන්න එක නවත්තන එක, ස්කිල්ස් ප්‍රගුණ කරන එක, කල් දාන එක තමයි ඊළඟ වැරදි හැබිට් එක. ඉතින් මම හිතනවා මේ කරුණු 8 ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතේට වැදගත් යමක් එකතු කරගන්න ඇති කියලා. ඉතින් ඒක නිසා ඔයාලත් මේ දේවල් කරනවා නම් මේ දේවල් නැති කරගන්න ජීවිතේ. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් සාධාරණ විදියට උපයන දේ ඉතුරු කරගන්න.